ඊට පස්සේ අපි බලමු item tracking එකට ගිහිල්ලා ඒ තුන්වෙනි item එක මම දැන් ඒක මත තියාගත්ත නැත්නම් ගන්න. මේ තියෙන මේක බලන්න. ඩිලිවර් කරලා ඉවරයි. ඒතර ඔයගොල්ලන්ට මම හිතන්නේ තේරුණා. මා අන්ඩිලිවරි කරා ඉස්සෙල්ලා වෙන ඔෆිස් එක item එකක් මේ කියන්නේ ඒක ඩිලිවර් කරන්න බැරි නම් එහෙම නැත්නම් බෙදලා ආවට පස්සේ තියෙන්නේ මෙන්න මේ ඩිලිවරි එකට ගිහින් මාක් ඩිලිවරි එකට ගියා. අර අපි print එකක් ගන්න බැරි වෙච්ච ID එක list ID එක දැම්මා. අරක ස්ටෝර් කරා. එතකොට මේ වගේ tracking පේනවා. මේක sub PM වලට හුඟක් වැදගත් වෙනවා. ඔයගොල්ලන්ගේ ස්මාර්ට්ෆෝන් එකෙන් කරනවා නම් අන්න ඒ වගේ ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊටාම සරලව අර ඔයගොල්ලන්ට ගහලා දීලා තියෙන SMS format එකෙන් SMS එක ගහලා දාන්න. එහෙම නැත්නම් තේරෙන්නේ මේ ටික කරාපුවාම ඔයා මාක් රිසීව් කරේ නැත්නම් මාක් රිසීව් පෙන්වන්නෙත් නැහැ. මේ ඔෆිස් එකට ආවා කියලා පෙන්වන්නෙත් නැහැ. ස්මාර්ට්ෆෝන් එකෙන් නෙක් ලේබල් එක දීලා මාක් රිසීව් කරන්න. ඊට පස්සේ ඩිලිවර් කරලා ආවට පස්සේ අර ඩිලිවර් කරන්න ලිස්ට් ID එක ප්‍රෙපෙයාර් කරලා ලිස්ට් ID එක වට ගන්න පුළුවන් නම් සිස්ටම් එකට දාලා ඒක දීලා මාක් රිසීව් මාක් ඩිලිවරි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තියෙන ඉතාලම සරලව අර අනිත් sub PM වලට දීලා තියෙනවා වගේ ෆෝන් එකෙන් ගිහලා SMS එක ගන්න ගන්න. SMS format එක සර්කියුලර් එකේ තියෙනවා. මෙන්න මෙතන මේක විශේෂයෙන් බලන්න download guide සිංහල. ඕකේ බලන්න. මේක හැම විස්තරයක්ම තියෙනවා. මේක ඩවුන්ලෝඩ් වෙන වෙලාවයි. ඒ හින්දා මම මේක හරි මේ තියෙනවා හරි. එතකොට ගයිඩ් එකේ තියෙන SMS ගන්න ෆෝමැට් එක තියෙනවා. ඒකත් අවශ්‍ය නම් මම ආපහු ගෲප් වල දාන්නම්. මේ තියෙන ගයිඩ් එක. හරි? මේකේ මම පෙන්නන්නම් SMS මේ තියෙන්නේ sub PM ලගේ. වාර්තා මේ තියෙන්නේ විමසීම් මේ දින තැපැල් කාර්යාලවල වාර්තා පාලන කාර්යාලයෙන් දබා ගැනීම මේ දින උපතැපැල් කාර්යාලවල ගනුදෙනු කරන ක්‍රමවේදය මේකේ තියෙන ඔක්කොම ආයතන බාර ගැනීම පාරිභෝගිකයට බාර දීම මේ තියෙන PC SLPD බාකෝඩ් නම්බර එක මේ ටික බලන්න ගයිඩ් එකේ. හරි එහෙනම් සුබ දවසක් හැමෝම මේ ඩේටා එක දාලා කන්ෆර්මේෂන් එක දෙන්න අපි බඩු බාර ගන්න ගොඩාක් අපිට කුරියා හම්බ වෙනවා. නමුත් ඒකේ සාර්ථකත්වය බව තියෙන්නේ අපි බෙදුවලා බෑ වෙලාවට බෙදුවා කියන දේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. එහෙනම් හැමෝම මේ අවුරුද්දේ මේ දේ කරන්න තව මොනාරි විස්තරයක් අවශ්‍ය නම් මගෙන් කිලිම කතා කරලා අහන්න. ස්තුතියි.